උදේ ඔයාලට අපි ගිය සතියේ ජ්‍යාමිතික ප්‍රමේයන් 42කින් පළවෙනි ප්‍රමේය විස්තර කිරීමක් කළා. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා දෙවෙනි ප්‍රමේය ඔයාලට මතක් කරන්න. දෙවෙනි ප්‍රමේය මේකයි. ප්‍රමේය 2 අපි හිතමු AD කියන සරල රේඛාවක් තියෙනවා. එයාව CD කියලා රේඛාවකින් ඕලක්ෂයේදී ඡේදනය. එතන මේක ඔයාලට පේනවා AB කියන රේඛාවයි CD කියන රේඛාවයි ඕලක්ෂයේදී ඡේදනය වෙලා. එතකොට මේකෙදී අපිට පේනවා කෝණ හතරක් ඇරිලා 1 2 3 4යි. මෙන්න මේ කෝණ හතරේ පොඩි විශේෂත්වයක් පේනවා මේ කෝණය සහ මේ කෝණය. බලන්න මේ දෙන්න දිහා බැලුවාම පේනවා මේ කෝණය මේ පැත්තට තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මේක තියෙනවා. එතකොට හරියට නිකන් අපි කටට මුඛය කියලා කියනවා. හරි. එතකොට මෙයා මෙහෙට කට අරන් ඉන්නවා අනිත් කෙනා අනිත් පැත්තට කට අරන් ඉන්නවා වගේ පේ. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට කට අරන් ඉන්න නිසා අපි මේවට අර මුඛය කියන අර්ථයත් එක්ක ප්‍රතිමුඛ කෝණ කියලා කියනවා. මම මතක ඉදින්න එහෙම කියන්න. හරි. ප්‍රතිවිරුද්ධ දිශාවලට කට අරන් ඉන්න කෝණ අපි කියන්නේ මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. එතන මේ ප්‍රමේය කියන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මෙයයි විශාලත්වයෙන් සමානයි. මේක x කියලා ගත්තොත් මේකත් x. මේක අංශක 60යි නම් මේකත් 60යි. මෙයා 50යි නම් මෙයත් 50යි. එහෙනම් සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒ වගේම මේක බලන්න. එයා උඩට කට අරන් ඉන්නවා වගේ පේනවා. මෙයා යටට කට අරන් ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට කට අරන් වදී ඉන්නවා. එහෙනම් මේ දෙන්නත් මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ මේ කෝණේ y නම් මේ කෝණයත් y. මේක අංශක 80යි නම් මේකත් 80යි. මේක 110යි නම් මේකත් 110යි. එමනම් දෙවෙනි ප්‍රමේය තමයි සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මේ ප්‍රමේය ඔප්පු කරන්න, ඒ කියන්නේ සාධනය කිරීමට ඔයාලා දැනගන්න ඕන එකක්. එමනම් අපි ඊළඟ ප්‍රමේය හම්බෙමු.